මම අද වගේ ප්‍රශ්න ටිකක් අහනවා. හරිද? ඔයා ඒවට උත්තර දෙන්න ඕනේ. මම TikTok එකෙන් තමයි දැක්කේ. පළවෙනි ප්‍රශ්නේ ඔයා මිලියන 10කට වෙන ගෑල් ළමෙක්ට කිස් එකක් දෙනවද? රුපියල් 100කට මට කිස් එකක් දෙනවද? මිලියන 10ට එක කිස්සක් විතරයි. ඔව්. ඔයත් උඩ කතා කරලා බලනවා මේ මිලියන 10ක් අපි දෙන්නට ගාණක් කියන විදියට. ඒ කියන්නේ ඔයා වෙන ගෑල් ළමෙක් කිස් කරනවා. නෑ වා කියන්නේ විතරයි තියෙන්නේ. නැත්තර කීවිල්ලහන් ඉන්නේ නේද 100ට ආව කිස් කරනවා. දැන් මිලියන 10ක ඔබ චොන්ටිය මොන කොල්ලද අත්තරින්? ඉතින් ඔයාට පුළුවන් මාව ලක්ෂ වතාවක් කිස් කරන්න. එතකොට මිලියන 10ක්. එහෙනම් තෝ දැන් කිස් කරන්න නම් ලබන සතිය අඟහරුවා දෙනකන් තෝ කිස් කර කර ඉන්නවනේ. ඉතින් ඒත් ඔයාට මිලියන ඒ කියන්නේ ඔයා මිලියන 10 වෙන්න බා. ඔයාට වෙන ගෑල් ළමෙක්ව ලක්ෂ 100කට කිස් කරන්න පුළුවන් ඔයාට. ඉතින් හොඳ ඩීල් එකක්. ඔයාට සල්ලි ලොකු වුණා. ලක්ෂයක් නැරිද? ඊළඟ ප්‍රශ්නේ ඔයා මට ආදරේ මම ලස්සන නිසාද නැත්නම් ඔයා හිතන්නේ මම ලස්සන ඔයා මට ආදරේ නිසාද? ලස්සන ඔයාට මම ආදරේ. මට ප්‍රශ්න තේරුන්නේ නැහැ. ඔයා මට ආදරේ මම ලස්සන නිසාද නැත්නම් මම ලස්සනයි කියලා හිතන්නේ ඔයා මට ආදරේ නිසාද? ඔයා මට ආදරේ නිසාද මම ලස්සනයි කියලා හිතන්නේ? ඔයා ලස්සනයි මම ඔයාට ආදරේ හින්දා ලස්සන තව වැඩි වෙලා තියෙනවා කියලා දැන් පේන්නේ. මාද බම් ප්‍රශ්න. තුන්වෙනි ප්‍රශ්නේ මට තව නියුන් සහෝදරියක් හිටියොත් මං වගේම ඔයා එයාට කැමැත්තක් ඇති වෙයිද? මං වගේමයි. නෑ ඩෙන්ටිකල් ට්වින්ස්ලා. මගේම නියුන් සහෝදරි. නෑ කැමැත්තක් ඇති වෙයිද? ඇයි මං කැතයිද? නෑ ලස්සන. එහෙනම් මං ඔයාගේ අර ඇටිටියුඩ් සර මේ වෙන්නේ කැමති. නැත්නම් ඊට අන්තිම ප්‍රශ්නේ මං අද ඔයත් එක්ක බ්‍රේක් අප් වුණොත් හෙට ඔයා ඔයාගේ එක්ස් එක්ක යාළු වෙනවද ආයේ? මට එක්ස් කෙනෙක් නෑ නෝන මයි ෆස්ට් ලව්. ඕකේ. හරි අහන්න හිතන්නකෝ. මට එක්ස් කෙනෙක් නෑ. හරි ඔයාට ඉන්නවා කියලා හිතා ගන්නකෝ. නෑ මේ මොකටද වෙන මොකක් කර තව අලුත් එක. ඒතර ඔයාට එක්ස් නේ බා. ඒක නම් වෙන මොකක් හරි කියනවා කියලා. ඉතින් එක්ස්ලා දෙකම එපා වෙන එක නෙක්ස්ට්. දෙකක් කොහෙද එතකොට ඔයා මම ෆස්ට් ලව් එක කියන්නේ? නෑ නෑ එක්ස් වගේ එක. එක්ස් වගේ එකයි එක්ස් කියන්නේ දෙකක්.